මිනාසන් කොනිචිවා සුබ දවසක් සියලු දෙනාටම ජපන් බබා YouTube channel එකට ඔයාලව ආදරයෙන් එකතු කරගන්නවා. ජපන් භාෂා ප්‍රවීණතා විභාග JLPT NAT N5 මට්ටමට අදාළ වන kanji තමයි අපි මේ වීඩියෝ මාලාව ඔස්සේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු N5 මට්ටමේදී අපිට ඉගෙන ගන්න තියෙන kanji එකින් එකට අරගෙන ඒවා හරි විදිහට ලියන්නේ කොහොමද අඳුරගන්නේ කොහොමද ඒ kanji වල ඔන්යොමි කුන්යොමි ශබ්ද මොනවාද සහ N5 මට්ටමේදී අපිට ඒ kanji වලින් ඉගෙන ගන්න තියෙන වචන මොනවාද කියලා මේ වීඩියෝ මාලාව ඔස්සේ අපි සාකච්ඡා කරමු. ඉතින් ආදරෙන් මතක් කරනවා තාමත් ඔයා ජපන් බබා YouTube channel එක subscribe නොකරපු කෙනෙක් නම් channel එක subscribe කරලා මතක ඇතිව bell icon එකත් click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් බලා ගන්න පුළුවන්. අපි එහෙනම් බලමු අපිට ඉගෙන ගන්න තියෙන kanji මොනවාද කියලා. අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ kanji තමයි මේ තියෙන්නේ. ඉකු ඉකිමස් kanjiය. kanji no imiwa යන යනවා කියන තේරුම තමයි තියෙන්නේ. මේ ඉකු kanjiය කකිජුන් එකකට ස්ට්‍රෝක් කෝඩ් එකකට ලියද්දී කකුසු ස්ට්‍රෝක් ඉරි කෑලි 6කින් තමයි kanjiය ලියන්නේ. දෙවා කොන kanji no kakekata wo mite mimashou. මේ kanji කොහොමද හරි විදිහට ලියන්නේ කියලා අපි බලමු. 1 2 3 4 5 6 1 2 3 4 5 6 1 2 3 4 5 6 දෙවා කොන kanji no යොමිකතා wo mite mimashou. මේ kanjiය කියවන ආකාර ඔන්යොමි කුන්යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුන්යොමි ශබ්ද 3ක් තියෙනවා. ඉකු, ඔකොනාඋ, යුකු. ඉකු, ඔකොනාඋ, යුකු. එතකොට දැන් ඔයාලා දන්නවා kanjiයෙන් උච්චාරණය වෙන්නේ මේ වරහණෙන් පිටත තියෙන ශබ්දය. ඔන්යොමි ශබ්දත් දෙකක් තියෙනවා. කෝ, ග්‍යෝ, කෝ, ග්‍යෝ. පළවෙනි වචනය බලන්න ඉකු. ඉකු කියලා කියන්නේ යන. ඉකු ඉකිමස් යනවා. එතකොට kanjiයෙන් මෙතනදී උච්චාරණය වෙන්නේ ඊ ශබ්දය. ඉකු. ඉකු ඉකිමස් යනවා කියන තේරුම. ඊළඟ වචනේ බලන්න ඔකොනාඋ. ඔකොනාඋ. ඔකොනා කියලා තමයි kanjiයෙන් උච්චාරණය වෙන්නේ. ඔකොනාඋ පවත්වනවා. ඊළඟ වචනය ගින්කෝ. ගින්කෝ. ගින්කෝ කියලා කියන්නේ බැංකුව. කෝ ශබ්දය තමයි kanjiයෙන් උච්චාරණය වෙන්නේ. ඊළඟ වචනය රයොකෝ. රයොකෝ. රයොකෝ කියලා කියන්නේ සංචාරය කරනවා. එතකොට කෝ ශබ්දය තමයි kanjiයෙන් උච්චාරණය වෙන්නේ. ඊළඟ වචනය ග්‍යෝජි. ග්‍යෝජි. ග්‍යෝජි කියලා කියන්නේ සිදුවීමක්. එතකොට ග්‍යෝ කියලා තමයි kanjiයෙන් උච්චාරණය වෙන්නේ මෙතනදී. අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ kanjiය තමයි මේ තියෙන්නේ 82 වෙනි kanjiය. කුරු කිමස් කියන kanjiය. kanji no imiwa එනවා කියන තේරුම තියෙන කුරු කිමස් කියන kanjiය තමයි මේ තියෙන්නේ. මේ කිමස් kanjiය කකිජුන් එකකට ස්ට්‍රෝක් කෝඩ් එකකට ලියද්දී කකුසු ස්ට්‍රෝක් 7කින් තමයි kanjiය ලියන්නේ. දෙවා කොන kanji no kakekata wo mite mimashou. මේ kanjiය කොහොමද හරි විදිහට ලියන්නේ කියලා අපි බලමු. 1 2 3 4 5 6 7 1 2 3 4 5 6 7 1 2 3 4 5 6 7 1 2 3 4 5 6 7 දෙවා කොන kanji no යොමිකතා wo mite mimashou. මේ kanjiය කියවන ආකාර ඔන්යොමි කුන්යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුන්යොමි ශබ්ද 3ක් තියෙනවා. කුරු, කොනයි, කිමස්. කුරු, කොනයි, කිමස්. ඔන්යොමි ශබ්දයක් තියෙනවා රයි. රයි. බලන්න පළවෙනි වචනය කුරු. කුරු කියලා කියන්නේ එන. කුරු
කු ශබ්දය තමයි kanjiයෙන් උච්චාරණය වෙන්නේ. ඊළඟ වචනය කිමස්. කිමස් එනවා. එනවා කියලා කියන තේරුම. එතකොට මේවා ක්‍රියාපද. ක්‍රියාපදවල ඩික්ෂනරි ෆෝම් එකෙන් සහ මස් ෆෝම් එකෙන් තමයි මේ පෙන්නලා තියෙන්නේ. කිමස් එනවා. ඊළඟ වචනේ බලන්න කොනයි. කොනයි එන්න එපා. කෝ ශබ්දය kanjiයෙන් උච්චාරණය වෙන්නේ. කොනයි එන්න එපා. ඊළඟ වචනේ බලන්න රයිනෙන්. රයිනෙන් ලබන වසර. එතකොට ලබන කියන තේරුම එනවා රයි කියන එකෙන්. රයිනෙන් kanji උච්චාරණය වෙන්නේ මේ ඔන්යොමි ශබ්දයෙන්. රයි කියලා. රයිනෙන් ලබන වසර. ඊළඟ වචනය රයිෂු. රයිෂු ලබන සතිය. රයිෂු. ඊළඟ වචනය ෂෝරයි. ෂෝරයි අනාගතය. ෂෝරයි. අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ kanjiය තමයි මේ තියෙන්නේ තබෙරු. තබෙරු තබෙමස්. තබෙරු kanjiය. kanji නොයිමිවා කන කනවා ආහාර ආපන ශාලාව වගේ වචන ලියන්න අපි පාවිච්චි කරන තබේ kanjiය තමයි මේ තියෙන්නේ. තබෙරු kanjiය. මේ kanjiය කකිජුන් එකකට ඉස්රොක් කෝඩ් එකකට ලියද්දී කකුසු ඉස්රොක් 9කින් තමයි kanjiය ලියන්නේ. දෙවා කොනෝ kanji no kakikata o mite mimashou. kanjiය ලියන විදිහ අපි බලමු. 1 2 3 4 5 6 7 8 9 1 2 3 4 5 6 7 8 9 1 2 3 4 5 6 7 8 9 දෙවා කොනෝ kanji no yomikata o mite mimashou. මේ kanjiයේ තියෙන කියවන ආකාර ඔන්යොමි කුන්යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුන්යොමි ශබ්දයක් තියෙනවා taberu. taberu kanjiයෙන් උච්චාරණය වෙන්නේ තා ශබ්දය. taberu. ඔන්යොමි ශබ්ද දෙකක් තියෙනවා shoku jiki. shoku jiki. පළවෙනි වචනේ බලන්න taberu. taberu. taberu කියලා කියන්නේ කන. taberu tabemas කනවා. ta කියන ශබ්දය තමයි kanjiයෙන් උච්චාරණය වෙන්නේ. ඊළඟ වචනේ බලන්න tabemono. tabemono ආහාර. tabemono ta කියලා තමයි kanji උච්චාරණය වෙන්නේ. ඊළඟ වචනේ බලන්න shokudo. shokudo. shokudo කියලා කියන්නේ ආපන ශාලාව. මෙතනදී මේ kanji උච්චාරණය වෙන්නේ shoku. shoku. shokudo ආපන ශාලාව. ඊළඟ වචනේ shokuryohin. shokuryohin ආහාර ද්‍රව්‍ය. shokuryohin. ඊළඟ වචනේ shokuji. shokuji ආහාර වේලක්. shokuji. අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ kanjiය 84 වෙනි kanjiය තමයි මේ තියෙන්නේ. miru mimas කියන kanjiය. kanji no imiwa බලන බලනවා පේනවා නිරීක්ෂණය කරනවා කියලා අපි ලියද්දී පාවිච්චි කරන බලනවා කියන kanjiය. miru mimas කියන kanjiය. මේ kanjiය කකිජුන් එකකට ඉස්රොක් කෝඩ් එකකට ලියද්දී කකුසු ඉස්රොක් 7කින් තමයි kanjiය ලියන්නේ. දෙවා කොනෝ kanji no kakikata o mite mimashou. මේ kanjiය කොහොමද හරි විදිහට ලියන්නේ කියලා අපි බලමු. 1 2 3 4 5 6 7 1 2 3 4 5 6 7 1 2 3 4 5 6 7 දෙවා කොනෝ kanji no yomikata o mite mimashou. මේ kanjiය කියවන ආකාර ඔන්යොමි කුන්යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුන්යොමි ශබ්දයක් තියෙනවා miru. miru kanjiයෙන් උච්චාරණය වෙන්නේ මී ශබ්දය. miru. ඔන්යොමි ශබ්දයක් තියෙනවා ken. ken. පළවෙනි වචනේ බලන්න miru. miru කියලා කියන්නේ බලන. miru mimas බලනවා mimas. mi ශබ්දය තමයි kanjiයෙන් උච්චාරණය වෙන්නේ.
මිරු. ඊළඟ වචනේ බලන්න මියෙරු. මියෙරු කියලා කියන්නේ පේනවා. මියෙරු මි ශබ්දය තමයි kanjiයෙන් උච්චාරණය වෙන්නේ. ඊළඟ වචනය මිසෙරු. මිසෙරු පෙන්වනවා. මිසෙරු. ඊළඟ වචනය කෙන්ගකුසුරු. කෙන්ගකුසුරු කෙන් කියලා තමයි kanji උච්චාරණය වෙන්නේ. කෙන්ගකුසුරු නිරීක්ෂණය කරනවා. කෙන්ගකුසුරු. ඊළඟ වචනය ඉකෙන්. ඉකෙන්. ඉකෙන් කියලා කියන්නේ අදහස. එහෙම නැත්නම් අවවාදය කියන තේරුම. ඉකෙන්. ඉකෙන්. කෙන් කියලා තමයි kanji උච්චාරණය වෙන්නේ. ඊළඟ වචනය කෙන්බුත්සු. කෙන්බුත්සු දර්ශන නැරඹීම. කෙන්බුත්සු කෙන් කියලා තමයි kanji උච්චාරණය වෙන්නේ මෙතනදී. කෙන්බුත්සු. අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ kanjiය 85 වෙනි kanjiය තමයි මේ තියෙන්නේ. හයිරු ඉරෙරු කියන්න අපි පාවිච්චි කරන ලියන kanjiය. kanji නොඉමිවා ඇතුල් වන, ඇතුල් වීම, ඇතුළත් කරන කියන තේරුම මේ kanjiයට එනවා. මේ හයිරු kanjiය කකිජුන් එකකට ස්ට්‍රෝක් ඕඩර් එකකට ලියද්දී කකුසු ස්ට්‍රෝක් දෙකකින් තමයි kanji ලියන්නේ. දෙවා කොන kanji no kaki kata o mite mimashou. මේ kanji කොහොමද ලියන්නේ කියලා අපි බලමු. ඉචි ni. ඉචි ni. ඉචි ni. දෙවා කොන kanji no yomi kata o mite mimashou. මේ kanjiයේ කියවන ආකාර ඔන්යොමි කුන්යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුන්යොමි ශබ්ද දෙකක් තියෙනවා. හයිරු ඉරෙරු. හයිරු ඉරෙරු. ඔන්යොමි ශබ්දයක් තියෙනවා. නියු නියු. පළවෙනි වචනේ බලන්න හයිරු. හයිරු. හයි කියලා තමයි kanjiයෙන් උච්චාරණය වෙන්නේ. හයිරු ඇතුළත් වන. හයිරු ඇතුළත් වන කියන තේරුම. ඊළඟ වචනේ බලන්න ඉරෙරු. ඉරෙරු ඊ ශබ්දය තමයි kanjiයෙන් උච්චාරණය වෙන්නේ. ඉරෙරු ඇතුල් කරන. ඉරෙරු. ඊළඟ වචනේ බලන්න ඉරිගුචි. ඉරිගුචි ඇතුල් වීම. ඉරිගුචි. ඊළඟ වචනය නියුගකු. නියුගකු ඇතුළත් කිරීම. නියුගකු. නියු කියන ඔන්යොමි ශබ්දය තමයි මෙතනදී kanjiයෙන් උච්චාරණය වෙන්නේ. නියුගකු. ඊළඟ වචනේ බලන්න නියුයින්. නියුයින් රෝහල්ගත වීම. නියුයින්. අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ kanjiය 86 වෙනි kanjiය තමයි මේ තියෙන්නේ. දේරු, දසු, දෙගුචි වගේ වචන ලියන්න අපි පාවිච්චි කරන kanjiය. kanji නොඉමිවා පිට වෙනවා, පිටත් කරනවා, ආරම්භ කරනවා, ඉවතට දමනවා, පිටවීම වගේ තේරුම් මේ kanjiයට තියෙනවා. මේ දෙරු kanjiය කකිජුන් එකකට ස්ට්‍රෝක් ඕඩර් එකකට ලියද්දී කකුසු ස්ට්‍රෝක් 5කින් තමයි kanji ලියන්නේ. දෙවා කොන kanji no kaki kata o mite mimashou. මේ kanji කොහොමද හරි විදියට ලියන්නේ කියලා අපි බලමු. ඉචි ni san yon go. ඉචි ni san yon go. ඉචි ni san yon go. දෙවා කොන kanji no yomi kata o mite mimashou. මේ kanjiය කියවන ආකාරය ඔන්යොමි කුන්යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුන්යොමි ශබ්ද දෙකක් තියෙනවා. දේරු දසු. දේරු දසු. ඔන්යොමි ශබ්දත් දෙකක් තියෙනවා. ශිත්සු ෂී එක චීසයි සු. ශිත්සු ෂීත් එක හල් කිරීමක් තමයි මෙතනදී උච්චාරණය වෙන්නේ. පළවෙනි වචනේ බලන්න දේරු. දේරු. දේරු කියලා කියන්නේ පිට වෙන. දේරු පිට වෙන. ඊළඟ වචනේ බලන්න දසු. දසු දා කියලා තමයි kanji උච්චාරණය වෙන්නේ. දසු. දසු කියලා කියන්නේ පිටත් කරනවා, ආරම්භ කරනවා, එහෙම නැත්නම් කරගෙන යනවා, ඉවතට දමනවා වගේ තේරුම් මේ වචනේට තියෙනවා. දසු. ඊළඟ වචනේ බලන්න දෙගුචි. දෙගුචි. දෙගුචි කියලා කියන්නේ පිටවීම. දේ තමයි kanjiයෙන් උච්චාරණය වෙන ශබ්දය. ඊළඟ වචනේ බලන්න ශුත්සෙකිසුරු. ශුත්සෙකිසුරු සහභාගී වෙනවා. ශුත්සෙකිසුරු
ෂු ෂූත් එක්ක චීසයි සු හල් අකුර තමයි උච්චාරණය වෙන්නේ. ෂුත්සෙකිසුරු සහභාගී වෙනවා. ඊළඟ වචනේ බලන්න. ෂුප්පස්සු ෂුප්පස්සු පිටත් වීම ෂුප්පත්සු. අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ kanjiය තමයි මේ තියෙන්නේ. තත්සු තතෙරු කියන kanjiය. kanji no imiwa සිට ගන්නවා, නැගී සිටිනවා, ප්‍රයෝජනවත් වෙනවා වගේ තේරුම් මේ kanjiයට තියෙනවා. මේ තත්සු එහෙම නැත්නම් තතෙරු kanjiය කකිජුන් එකකට ස්ට්‍රෝක් කෝඩ් එකකට ලියද්දී කකුසු ස්ට්‍රෝක් 5කින් තමයි kanjiය ලියන්නේ. දෙවා කොනු kanji no kaki kata o mite mimashou. මේ kanjiය කොහොමද හරි විදිහට ලියන්නේ කියලා අපි බලමු. ඉචි නී සන් යොන් ගෝ. ඉචි නී සන් යොන් ගෝ. ඉචි නී සන් යොන් ගෝ. දෙවා කොන kanji no yomi kata o mite mimashou. මේ kanjiයේ තියෙන ඔන්යොමි කුන්යොමි ශබ්ද මේ kanjiය කියවන ආකාර මොනවාද කියලා අපි බලමු. කුන්යොමි ශබ්දයක් තියෙනවා tatsu tatsu. ඔන්යොමි ශබ්ද දෙකක් තියෙනවා ritsu ri එක චීසයි සු ritsu ritsu රීත් එක චීසයි සු අකුරත් උච්චාරණය වෙනවා රිත් කියන ශබ්දය. වෙනි වචනේ බලන්න tatsu tatsu තා ශබ්දය kanjiයෙන් උච්චාරණය වෙන්නේ. tatsu සිට ගන්නවා tatsu. ඊළඟ වචනේ බලන්න tateru tateru තා ශබ්දය kanjiයෙන් උච්චාරණය වෙන්නේ තා ශබ්දය tateru නැගී සිටිනවා ගොඩ නගනවා කියන තේරුම මේ වචනේට තියෙනවා tateru. ඊළඟ වචනේ බලන්න yakudatsu yakudatsu දා ශබ්දය kanjiයෙන් උච්චාරණය වෙන්නේ මෙතනදී. yakudatsu ප්‍රයෝජනවත් වන yakudatsu. ඊළඟ වචනේ බලන්න kokuritsu kokuritsu ritsu කියන ශබ්දය උච්චාරණය වෙන්නේ kokuritsu ජාතික. ඊළඟ වචනේ බලන්න shiritsu shiritsu ritsu කියන ශබ්දය උච්චාරණය වෙන්නේ shiritsu පෞද්ගලික. ඊළඟ වචනේ බලන්න jiritsu suru jiritsu suru ස්වාධීන වන. ඊළඟ වචනේ බලන්න rippana rippana හොඳයි. රීත් එක චීසයි සු අකුර තමයි උච්චාරණය වෙන්නේ රීත් එක හල් කිරීමක්. රිප්පා හොඳයි. අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ kanjiය කකු kanjiය. kanji no imiwa ලියනවා. මේ කකු kanjiය කකිජුන් එකකට ස්ට්‍රෝක් කෝඩ් එකකට ලියද්දී කකුසු ස්ට්‍රෝක් 10කින් තමයි kanjiය ලියන්නේ. දෙවා කොනු kanji no kaki kata o mite mimashou. මේ kanjiය කොහොමද හරි විදිහට ලියන්නේ කියලා අපි බලමු. ඉචි නී සන් යොන් ගෝ රකු නානා හචි කිව් ජු. ඉචි නී සන් යොන් ගෝ රකු නානා හචි කිව් ජු. ඉචි නී සන් යොන් ගෝ රකු නානා හචි කිව් ජු. දෙවා කොන kanji no yomi kata o mite mimashou. මේ kanjiය කියවන ආකාර ඔන්යොමි කුන්යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුන්යොමි ශබ්දයක් තියෙනවා kaku kaku. ඔන්යොමි ශබ්දයක් තියෙනවා shou shou. පළවෙනි වචනේ බලන්න kaku ka kanjiයෙන් උච්චාරණය වෙන්නේ ka ශබ්දය. kaku ලියනවා කියන තේරුම kaku. ඊළඟ වචනේ බලන්න kaki kata kaki kata ලියන විදිය ka ශබ්දය තමයි kanjiයෙන් උච්චාරණය වෙන්නේ. kaki kata ලියන විදිහ. ඊළඟ වචනේ බලන්න dokusho dokusho පොත් කියවීම show show කියලා තමයි kanjiයෙන් උච්චාරණය වෙන්නේ. dokusho පොත් කියවීම. ඊළඟ වචනේ බලන්න jisho jisho ශබ්දකෝෂය jisho. ඊළඟ වචනේ බලන්න shorui shorui ලේඛනය shorui show කියලා තමයි kanjiයෙන් උච්චාරණය වෙන්නේ. ඊළඟ වචනේ බලන්න shoten 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 පොත් සාප්පුව shoten. අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ kanjiය iu kanjiය kanji no imiwa කියනවා කියන kanjiය.
මේ ඉව් කාංජිය කකිජුන් එකකට ඉස්රෝ කෝඩ් එකකට ලියද්දී කකුසු ඉස්රෝ 7කින් තමයි කාංජිය ලියන්නේ. දෙවා කොනු කාංජි no kaki kata o mite mimashou. මේ කාංජිය කොහොමද හරි විදිහට ලියන්නේ කියලා අපි බලමු. ඉචි නී සන් යොන් ගෝ රකු නන. ඉචි නී සන් යොන් ගෝ රකු නන. ඉචි නී සන් යොන් ගෝ රකු නන. දෙවා කොන කාංජි no yomi kata o mite mimashou. මේ කාංජිය කියවන විදි. ඔන්යමි කුණ්‍යමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුණ්‍යමි ශබ්ද දෙකක් තියෙනවා. ඉව් කොතෝ. ඉව් කොතෝ. ඔන්යමි ශබ්ද දෙකක් තියෙනවා. ගෙන් ගොන්. ගෙන් ගොන්. පළවෙනි වචනේ බලන්න ඉව්. ඉව් කියලා කියන්නේ කියන. ඉව්. ඊ ශබ්දය තමයි කාංජියෙන් උච්චාරණය වෙන්නේ. දෙවෙනි වචනේ බලන්න කොතෝබා. කොතෝබා. කොතෝ කියලා තමයි කාංජියෙන් උච්චාරණය වෙන්නේ. කොතෝබා. කොතෝබා කියලා කියන්නේ වචන. ඊළඟ වචනේ බලන්න ගෙන්ගෝ. ගෙන්ගෝ. ගෙන්ගෝ කියලා කියන්නේ භාෂාව. ගෙන්ගෝ. ගෙන් කියලා තමයි කාංජියෙන් උච්චාරණය වෙන්නේ. ඊළඟ වචනේ බලන්න දෙන් දෙන්. දෙන් දෙන්. දෙන් කියලා තමයි කාංජියෙන් උච්චාරණය වෙන්නේ. දෙන් දෙන්. පණිවිඩය. අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ කාංජිය 90 වෙනි කාංජිය තමයි මේ තියෙන්නේ. නොමු නොමිමස් කාංජිය. කාංජි no imiwa බොනවා. මේ නොමු කාංජිය කකිජුන් එකකට ඉස්රෝ කෝඩ් එකකට ලියද්දී කකුසු ඉස්රෝ 12කින් තමයි කාංජිය ලියන්නේ. දෙවා කොන කාංජි no kaki kata o mite mimashou. මේ කාංජිය කොහොමද හරි විදිහට ලියන්නේ කියලා අපි බලමු. ඉචි නී සන් යොන් ගෝ රකු නන හචි කිව් ජූ ජූයිචි ජූනි. ඉචි නී සන් යොන් ගෝ රකු නන හචි කිව් ජූ ජූයිචි ජූනි. ඉචි නී සන් යොන් ගෝ රකු නන හචි කිව් ජූ ජූයිචි ජූනි. දෙවා කොන කාංජි no yomi kata o mite mimashou. මේ කාංජිය කියවන ආකාර ඔන්යමි කුණ්‍යමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුණ්‍යමි ශබ්දයක් තියෙනවා නොමු. නොමු. ඔන්යමි ශබ්දය ඉන්. ඉන්. පළවෙනි වචනේ බලන්න නොමු නොමිමස්. නොමු නෝ ශබ්දය තමයි කාංජියෙන් උච්චාරණය වෙන්නේ. බොනවා. ඊළඟ වචනේ බලන්න නොමි මොනෝ. නොමි මොනෝ. බීම එහෙම නැත්නම් බොන දේවල්. නොමි මොනෝ නෝ ශබ්දේ තමයි කාංජියෙන් උච්චාරණය වෙන්නේ. ඊළඟ වචනේ බලන්න ඉන්ෂොකුදෙන්. ඉන්ෂොකුදෙන් අවන්හල. ඉන් කියලා තමයි කාංජියෙන් උච්චාරණය වෙන්නේ. ඉන්ෂොකුදෙන් අවන්හල. ඊළඟ වචනේ බලන්න ඉන්ෂොකු. ඉන්ෂොකු කෑම බීම. ඉන්ෂොකු නොමිමස් කාංජියයි තබෙමස් කාංජියයි තියෙන්නේ. ඉන්ෂොකු කෑම බීම. අපි දැන් N5 මට්ටමට අදාළ වෙන කාංජි 90ක් ඉගෙනගෙන ඉවරයි. අපිට තව N5 මට්ටමට අදාළ වෙන කාංජි 20ක් තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා දැන් ඔයාලට කාංජි පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කියලා. ඒ වගේම මේ වීඩියෝ එකේ නොතේරුණු අපහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා ඔයා හිතනවා නම් ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ජපාන් භාෂාව ඉගෙන ගන්න කැමති උනන්දුවක් දක්වන ඔයාගේ යාළුවන්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න කියලා තාදරයෙන් ඉල්ලන ගමන් 今日のレッスンはここまでです。最後まで見てくれてありがとうございました。チャンネル登録といいねをよろしくお願いします。じゃあまたね。次の動画で会いましょう。